ප්‍රධාන රෝහලකත් මෙහෙමනම් ආරක්ෂාව සහ ඒ සේවාවන් සැපයීමේදී සුරක්ෂිත බව ගැන තියෙන තත්වය පැහැදිලි ප්‍රශ්නයක් සහ පැහැදිලි අවිනිශ්චිතතාවයක් ගැඹුරු අවිනිශ්චිතතාවයක් මේ වෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් වෛද්‍යවරියන් තුළ ගොඩනැගිලා තියෙනවා. මේ රටේ ඈත ගම්වල ඈත කෙළවරේ පොල් වතු මැද්දේ රබර් වතු මැද්දේ දුෂ්කර ප්‍රදේශවල කිලෝමීටර ගාණක් යනකම් නිවසක් නැති තැන්වල ජනතාව නැති තැන්වල රෝහල්වල පැය 24 පුරා රාජකාරී කරමින් මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවාවන් සපයන මේ රටේ ජනතාවට ප්‍රතිකාර කරන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ඔබේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන මේ රටේ වෛද්‍යවරියන්ට කාගෙන්ද ආරක්ෂාව තියෙන්නේ කියන කාරණේ. කොහොමද ඔවුන් මේ විදිහට ඉස්සරහට රාජකාරී කරන්නේ ප්‍රතිකාර සේවාවන් කරන්නේ Tamanගේ රාජකාරී කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිතතාවයක් මතුවලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඊයේ රාත්‍රී කාලයේදී හදිසි විධායක සභාවකින් අනතුරුව තීරණය කළා අද දින උදෑසන 8 සිට ආරම්භ වන පරිදි සංකේත දීප්තියාප්ත වැඩවර්ජනයක් පවත්වන්න පැය 24ක කාලයකට. ඒ අනුව අද දින උදෑසන 8ට මේ වැඩවර්ජනය ආරම්භ වුණා. මේ රටේ සියලු රෝහල්වල මේ වැඩවර්ජනය මේ වෙනකොට ක්‍රියාත්මකයි. සියලු සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවාවන් මේ වෙනකොට නතර කරලා තියෙන්නේ. මේ වැඩවර්ජනය හෙට දින උදෑසන 8 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව මේ වැඩවර්ජනය අපි හෙට උදේ 8ට අවසන් කරනවා. කිසිම රෝහලක හදිසි ප්‍රතිකාර සේවාවන් කිසිම විදිහකින් අඩාල වෙලා නැහැ. හදිසි ප්‍රතිකාර සේවාවන් අපි සාමාන්‍ය විදිහටම පවත්වාගෙන යනවා. මේ මොහොතේදී අපි මේ කරන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික වැඩවර්ජනයක් නෙමෙයි. මේක ඇතුලේ බොහොම ගැඹුරු පණිවිඩයක් මේ වෙලාව අපි සමාජයට ලබා දෙනවා. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සෞඛ්‍ය සේවකයෙක්ට එහෙම නැත්නම් වෛද්‍යවරියකට මුහුණ දෙන්න සිදු වුණු මෑත ඉතිහාසයේ බරපතලම සිදුවීමට තමයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ මොහොත මේ ඇති වෙලා තියෙන සිදුවීමේ එක පැත්තකින් ඇයට යුක්තිය නීතියේ සාධාරණ ඉෂ්ට කරන අතරතුරේදී අනිත් පැත්තෙන් අපිට ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. අනාගතයට මෙහෙම සිදුවීමක් ඇති නොවීම වැළැක්වීම සඳහා වඩා ශක්තිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ වැඩ වර්ජනය කිසිදු ආකාරයක මේ ආණ්ඩු විරෝධී හෝ දේශපාලන න්‍යාය පත්‍රෝ එහෙම කිසිම කාරණයකුත් මෙතන නෑ. මේක පැහැදිලිව මේ තියෙන්නේ අපේ සහෝදරියකට අපේ සහෝදර වෛද්‍යවරියකට සිදු වුණු මුහුණ පෑමට සිදු වුණු ඒ සිදුවීමට මේ රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාව විදියට අද දවසේදී අපේ විරෝධය මේ ප්‍රකාශ කරන්නේ. මේක අත්අඩංගුවට ගත්තද නැද්ද ඒ කාරණේත් එක්ක අපිට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිව හෙට දින උදෑසන 8 දක්වා මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. හෙට දින උදෑසන 8න් පස්සේ තමයි මේ වැඩ වර්ජනය උදෑසන 8ට තමයි මේ වැඩ වර්ජනය අවසන් වෙන්නේ. මේ මොහොතේදී අපි මේ කරන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික වැඩවර්ජනයක් නෙමෙයි. මේක ඇතුලේ බොහොම ගැඹුරු පණිවිඩයක් මේ වෙලාව අපි සමාජයට ලබා දෙනවා. මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සෞඛ්‍ය සේවකයෙක්ට එහෙම නැත්නම් වෛද්‍යවරියකට මුහුණ දෙන්න සිදු වුණු මෑත ඉතිහාසයේ බරපතලම සිදුවීමට තමයි අපි මේ මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ මොහොත මේ ඇති වෙලා තියෙන සිදුවීමේ එක පැත්තකින් ඇයට යුක්තිය නීතියේ සාධාරණ ඉෂ්ට කරන අතරතුරේදී අනිත් පැත්තෙන් අපිට ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. අනාගතයට මෙහෙම සිදුවීමක් ඇති නොවීම වැළැක්වීම සඳහා වඩා ශක්තිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ වැඩ වර්ජනය කිසිදු ආකාරයක මේ ආණ්ඩු විරෝධී හෝ දේශපාලන න්‍යාය පත්‍රෝ එහෙම කිසිම කාරණයකුත් මෙතන නෑ. මේක පැහැදිලිව මේ තියෙන්නේ අපේ සහෝදරියකට අපේ සහෝදර වෛද්‍යවරියකට සිදු වුණු මුහුණ පෑමට සිදු වුණු ඒ සිදුවීමට මේ රටේ සමස්ත වෛද්‍ය ප්‍රජාව විදියට අද දවසේදී අපේ විරෝධය මේ ප්‍රකාශ කරන්නේ. මේක අත්අඩංගුවට ගත්තද නැද්ද ඒ කාරණේත් එක්ක අපිට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිව හෙට දින උදෑසන 8 දක්වා මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. හෙට දින උදෑසන 8න් පස්සේ තමයි මේ වැඩ වර්ජනය උදෑසන 8ට තමයි මේ වැඩ වර්ජනය අවසන් වෙන්නේ.